නිල් පැහැති ඇඳුම නිල් පැහැ වස්ත්‍රයක් හැඳ සිටියදී මල්වරේ සිද්ධ වුණා නම් එමගින් ඇයට විශේෂිත වූ සුබ ඵලයන් ලබා ගන්න අපහසුයි. ජීවිතය බලාපොරොත්තු වූ ආකාරයෙන් පවත්වාගෙන යාමට ඉඩකඩ නොලැබෙනවා. විවාහය තුළින් අපේක්ෂා කරන සියල්ලම ඉටු නොවන නිසා සැමියාගේ කාර්යභාරය යහපත් ආකාරයෙන් සඵල නොවනවා. නිතරම ණයතුරු සාදියට ලක්වීමට ඉඩකඩ තියෙනවා. ඒ වගේමයි දරුවන් සම්බන්ධයෙන් කරදරකාරී තත්ත්වයන් ඇතිවන්නේ ඔවුන්ගේ කීකරුභාවය අඩුවීම නිසායි. නිල් වර්ණය සහිත ඇඳුමක් ඇඳ සිටි අවස්ථාවක සිදුවන මල්වරයෙන් උසස් ආකාරයේ ප්‍රතිඵල ලබා ගැනීමට බොහෝ අපහසුයි. බොහෝ අවස්ථාවලදී දුක්ඛ දෝමනස්යන් වලට භාජනය වෙනවා. ලා නිල් පාට මගින් මෙතරම් අයහපත් භාවයක් ඇති වෙන්නේ නැහැ. අලුත් වස්ත්‍රයක් නම් අශුභ ඵල අඩු කෙරෙනවා. ඒත් දි รา පත් වූ හෝ අපිරිසිදු නිල් වර්ණයෙන් යුක්ත ඇඳුමක් නම් යහපත් නොවන අතර විවාහය වැඩි කාලයක් ප්‍රමාද වෙනවා. එසේ ප්‍රමාද වුණත් එම විවාහය තුළින් අපේක්ෂා කරන සතුට සොම්නස නොලැබී යාමට බොහෝ ඉඩකඩ තියෙනවා. මිශ්‍ර වර්ණයේ ඇඳුමක් නම් සංයෝග වුණු වස්ත්‍රයක් හැඳ සිටියේදී මල්වරේ සිද්ධ වුණා නම් ඇය හැම අතින්ම භාග්‍ය සම්පන්න වෙනවා. ඒ වගේම ඇය වාසනාවන්ත වෙනවා. විවිධ ශිල්පයන් ඉගෙනීමට දක්ෂතා ඇති වෙනවා. ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන අතර කරදර බාධා හිරිහැර පැමිණියද ඒ කෙරේ ගැඹුරින් කල්පනා කර මානසික පීඩාවට ලක් නොවනවා. කාරුණික භාවය හා ත්‍යාගවන්ත ගුණය නිසා පිරිස් බලය වැඩි වෙනවා. මෙම මල්වරය දෙමාපියන්ට හා පවුලේ සමාජිකයින්ට වඩා සුබදායක තත්ත්වයක් උදා කරනවා. ප්‍රේම සම්බන්ධයක් අනුව තරුණ කාලයේදීම විවාහය සිද්ධ වෙන අතර සෙනෙහස, ආදරය, කරුණාව උසස් ආකාරයෙන් අගය කරන ස්වාමි පුරුෂයෙකු ලැබෙනවා. විවාහ ජීවිතය අපේක්ෂා කළ ආකාරයට වඩා සුන්දර වෙනවා. වාසනාවන්ත දරුවන් ලබා ගැනීමේ භාග්‍යය ඇයට හිමි වෙනවා. ඒ වගේමයි සමස්තයක් වශයෙන් ගත් කල පවුල් ජීවිතය උසස් ආකාරයෙන්ම පවතිනවා. මිශ්‍ර වර්ණිත ඇඳුම් මල්වරය සඳහා සුබ ඵලයන් ඇති කරනු ලැබුවත් එය දුර්වර්ණ හෝ ඉරී ගිය එකක් නම් ඉහත සඳහන් සුබ ඵල අපේක්ෂා කරන ආකාරයෙන් නොලැබෙන්න ඉඩකඩ තියෙනවා. මානසික පීඩාවන් හෝ අසහනකාරී තත්ත්වයන්ට නිතර ගොදුරු වීමට ඉඩකඩ තියෙනවා. අපි ඊළඟට බලමු රතු පාට ඇඳුම. රතු පැහැය සිත් ගන්නා සුළු හෝ net කළු වර්ණයක් නෙමෙයි. රතු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටියේදී මල්වරේ සිද්ධ වුණා නම් රෝගාබාධ ඇතිවීමට ඉඩකඩ තියෙනවා. රක්ත වර්ණය වැඩි දෙනෙකු ප්‍රිය කරන්නේ නැහැ. කාල වර්ණයට හුරු රතු පැහැයෙන් යුක්ත ඇඳුමකින් සැරසී සිටියේදී දහවල් හෝ සවස් කාලයේදී මල්වරේ සිද්ධ වුණා නම් වරින් වර කරදරවලට මුහුණ දීමට සිද්ධ වෙනවා. වචන බෙහෙවින් වේගවත් වෙනවා. එබැවින් අදහස් හුවමාරු කර ගැනීමේදී වැඩි අවධානයක් යොමු නොකළහොත් පාඩු හෝ අලාභ ඇති වෙනවා. යුග දෙවියෙන් පස්සේ පවුලේ අඬදබර ඇති වෙනවා. චරිතය පිරිසිදුව පවත්වාගෙන යෑමට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. ඉතින් ධනය පිරිහි යන අතර ඉක්මනින් කෝපයට පත්වීම වැනි දුර්වලතා ඇති වෙනවා. වර්ණය රතු වුණත් ඉතා පැහැපත් අලුත් ඇඳුමක් නම් අශුභ ඵලයන් තරමක් දුරට හෝ අඩු වෙනවා. දි รา ගිය හෝ තනින් තන ඉරුණු ඇඳුමකින් සැරසී සිටියේදී නම් අපේක්ෂා කරන සුබ ඵලයන් ලබා ගැනීමට අපහසුයි. නිතර දුක්ඛ දෝමනස්යන් වලට භාජනය වීමට ඉඩකඩ පවතිනවා.
අපි දැන් බලමු කහපාට ඇඳුම ගැන. බොහෝ දෙනෙක් කහ පැහැති ඇඳුම් වලට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒත් කහ වර්ණය සහිත වස්ත්‍රයක් හැඳ සිටියේදී මල්වරය සිද්ධ වුණා නම් සුබ ඵලයන් ලබා ගන්න පුළුවන්. ධන සම්පත් වැඩි දියුණු වන නිසා ත්‍යාගවන්ත ගුණයෙන් යුක්ත වෙනවා. එමෙන්ම ඇය තුළ පවත්නා කාරුණික ගුණය නිසා වැඩි දෙනාගේ ප්‍රසාදයට ලක් වෙනවා. කුලසිරිත් ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරන නිසා ආගම ධර්මයේ කෙරේ වඩාත් උසස් පැහැදීමකින් යුක්ත වෙනවා. මෙම කහ වර්ණය තුල කොළ හෝ රෝස පැහැති වර්ණකයන්ගෙන් යුක්ත නම් කලාත්මක දේවල් කෙරෙහි ඇයගේ සිත යනවා. ඒ වගේම තරුණ වයසේදීම විවාහය සිද්ධ වීමට නියමිතයි. ලැබෙන ස්වාමි පුරුෂයා හැම අතින්ම පරිපූර්ණ පුද්ගලයෙකු වන නිසා අපේක්ෂා කරන සෙනෙහස ආදරය නොඅඩුව ලබා ගන්න පුළුවන්. විවාහ ජීවිතයෙන් පස්සේ අලුත් පිටුවක් පෙරලෙනවා. කීකරු භාවයෙන් යුක්ත වාසනාවන්ත දරුවන් ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා. කහ වර්ණයෙන් යුක්ත වස්ත්‍රය අලුත් එකක් නම් පවුලේ සාමය සමගිය ආරක්ෂා වන අතර වස්තු සම්පත් විවිධාකාරයෙන් ලබා ගන්න පුළුවන්. දෙමව්පියන්ට හා පවුලේ සමාජිකයින්ට යම් යහපතක් සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. කහ වර්ණය මල්වරය සඳහා යහපත් වුණත් කහ වර්ණයෙන් යුත් වස්ත්‍රය දිරා ගිය හෝ අපිරිසිදු එකක් නම් අපේක්ෂා කරන සුබ ඵලයන් නිසි ආකාරයෙන්ම නොලැබෙන්න ඉඩකඩ තියෙනවා. දුකෙන් හා කනගාටුවෙන් යුක්තව කාලය ගත කිරීමට සිද්ධ වෙනවා. මෙම වස්ත්‍රය ඉරී ගිය එකක් නම් අන්‍යයන්ගේ දෝෂාරෝපණ හා චෝදනාවන්ට ලක්වීමට ඉඩකඩ තියෙනවා. විවාහයෙන් ලැබෙන සතුට අඩු කෙරෙන අතර පවුලේ සාමයට බාධා පැමිණෙනවා.